ටෝක් විත් චානු ගයානිට බබෙක් දෙනවා. කොහොමද කතා කරන්නේ ගෙදර ගයෝ කියලාද? ඒ වගේ කතා කරන්නේ. එන ගයා. හරිද? උයන් නැතුව කන්නේ මොනවද? කක්ක නෙමෙයි කහ. කක්කලු. 10 නම් ඔයාට තියෙන්නේ රුපියල් 300ක තෑග්ගක් ලබා දෙනවා. ඊළඟට සතියේ දවස් 7 සිංහල ක්‍රමයට කියන්න. අන්න හරි. සතියේ දවස් 7 සිංහල ක්‍රමයට කියන්න ඕන. බලමු. සතියේ දවස් 7ම සිංහල ක්‍රමයට කියන්න ඕන. ජනා මොකද? කියන්න. පටන් ගමු. ඔයා මේකෙන් ප්‍රශ්නයක් තෝරගන්න. ඔය නංගි කියන්න බලන්න ඔබතුමීගේ නම කියන්නකො මුලින්ම. ජී.එම්. ජලංගනා මදුභාෂිනී. ඔය සාමාන්‍ය කතා කරන්නේ කොහොමද ගෙදර? ජනා කියලා. ජනා බලන්න කියවන්න බලන්න මොකද්ද ප්‍රශ්නේ කියලා බලමු. සතියේ දවස් 7 සිංහල ක්‍රමයට කියන්න. අන්න හරි. සතියේ දවස් 7 සිංහල ක්‍රමයට කියන්න ඕන. බලමු. සතියේ දවස් 7ම සිංහල ක්‍රමයට කියන්න ඕන. ජනා මොකද? කියන්න. පටන් ගමු. අමාරුද? හරි. ඔයා උදව්වක් කරන් එන්න කාගෙන් හරි කමන්නේ. ඔයාගේ නම කියන්නකෝ බලන්න. AWP කවිත්මා ගයාෂි. AWP කවිත්මා ගයාෂි. සාමාන්‍ය කතා කරන්නේ කොහොමද? කවි කියලා. කවි ඔයාගේ ප්‍රශ්න මොකද්ද කවි? මාස 12ම සිංහල ක්‍රමයට කියන්න. කියන්න බලන්න. දුරුතු නවන් මැදි. දුරුතු නවම් මැදින් වක් වෙසක් හොසොන් ඇසල නිකිනි බිනර වප් ඉල් උඳුවා. very good සුපිරි අප්පුඩියක් දෙන්න ළමයි අප්පුඩියක්. ඔයාගේ ප්‍රශ්නේ බලන්න කීයද නම්බර එක කීයද ඔයාගේ? 10 නම් ඔයාට තියෙන්නේ රුපියල් 300ක තෑග්ගක් ලබා දෙනවා. ඊළඟට කවුද? ඔයාගේ කියන්නකෝ බලන්න. නම කියන්නකෝ බබා. AWP විනුක නෙත්මිර. සාමාන්‍යයෙන් කොහොමද කතා කරන්නේ? විනුර. කියවන්න බලන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. පාට විතරක් කියන්න ඕනේ. උයලා කන පාට මොකද්ද? උයන්නේ නැතුව කන පාට මොකද්ද? පාට විතරයි කියන්න ඕන. උයලා කන පාට මොකද්ද? උයන්නේ නැතිව කන පාට මොකද්ද? පාට පරිප්පු කියලා පාටක් තියෙනවයි. මොකක් කියලා හිතලා. පාට විතර. අමාරුයි නේ? හරි. මම කියලා දෙන්නම්. ටෝක් විත් චානු කියලා සද්ද දාලා කියන්න බලන්න. ටෝක් විත් චානු. දැන් මෙහෙම අල්ලලා කියන්න. ටෝක් විත් චානු කියන්න බලන්න. ටෝක් විත් චානු. අයියේ. ටෝක් විත් චානු. ඔන්යන් චානු. හරි. උයලා කන්නේ කහ. හරි කිව්වා. හරිද? උයන් නැතුව කන්නේ මොනවද? කක්ක නෙමෙයි කහ. කක්කලු. උයලා කන්නේ කහ. උයන් නැතුව කන්නේ දම්. දම්. හරිද? හරිනේ? හරි. මල්ලි පෙන්සල් දෙකක් හම්බෙනවා. හරි. ඊළඟට එන්න. ඔබතුමීගේ නම කියන්නකෝ බලන්න. ගයානි තුඩේවත්ත. කොහොමද කතා කරන්නේ ගෙදර ගයෝ කියලාද? ඒ වගේ කතා කරන්නේ. එන ගයා කියලා ගයනි කියන්න බලන්න මොකද්ද කියලා තියෙන්නේ? ඉපදෙන කොටත් ජීවත් වෙන කොටත් නිදා ගන්න කොටත් මැරෙන කොටත් ඇස් අරගෙන ඉන්න සතා කවුද? කවුද? මාළුවා. එතකොට තව එකෙක් ඉන්නවා. අපි දන්නේ මූ විතරයි. එහෙනම් සද්ද දාලා ටෝක් විත් චානු කියලා කියන්න. ටෝක් විත් චානු. සද්දට හොඳට සද්දට. ටෝක් විත් චානු. හරි මල්ලි. ටෝක් විත් චානු
ගයානිට බබෙක් දෙනවා. මෙයාට බබ්බු හදන කොම්පැනියක් තියෙනවලු. මේ මොකද්ද? හරි හරි ඒක හරි. හරි. ඊළඟට කවුද? එන්න තව එක්කෙනෙක් එන්න. මේ එන්න. කියන්න බලන්න ඔයාගේ මේ මොකද්ද? පුළුවන්ද? රවි ශනි බුද්ධ රවි ශනි බුද්ධ රිවර්ස් යන්නේ. ඉතින් පිළිවෙලට මතක නෑ. මුලින් හරි සඳයි නම් කියන්න බලන්න. රවි සඳු බුද්ධ කිවි ශනි ශනි කිව්වට බුදත් කිව්වා. ගුරු කියන්නේ මොන දවසද? බදාදද කොහෙද? නෑනේ. බ්‍රහස්පතින්දා. ආයේ බදාදා බ්‍රහස්පතින්දා. අපි එතකොට කිවි කියන්නේ මොකද්ද? සිකුරාදා. very good. තව සඳුදා, කුජදා, බුදදා, ගුරුදා, කිවිදා, ශනිදා, රිවිදා. හරිද? හරි. සද්ද දාලා කියන බලන්න talk with Chanu. හරි නම්බරේ මොකද්ද? 4 බලන්න ළමයි 4. ඔබතුමීට පොතක් හම්බෙනවා. හරි ඊළඟට ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද? 5. ඔබතුමීගේ නම කියන්නකෝ බලන්න. නිලන්ති අබේරත්න. නිලන්ති අබේරත්න මොකද්ද ප්‍රශ්නේ? ඇස් නැතුව අයන්නේ ප්‍රියාපත් නැතුව ඇස් නැතුව අඬන්නේ ප්‍රියාපත් නැතුව ප්‍රියාමන්නේ මොකද්ද? අහස් යානේ. නෑ. මොකද්ද ගෝ? ප්‍රියාපත් නැතුව ඇස් නැතුව අඬන්නේ. අඬනවද? පියාපත් නැතුව පියාඹන්නේ. ඇස් නැතුව අඬන්නේ පියාපත් නැතුව පියාඹන්නේ. මොනවද? බලාකුලද? බැලුම් බැලුම් කියලා අපේ පියාඹන්න බෑනේ. බැලුම් වලට නෑ. බලාකුලද? ආයේ හැමතැනම කියනවානේ ළමයි. මම හිතේ මේ අයන්නේ කියලා හිතුවේ. බලාකුල තමයි. හරි. සද්ද දාලා කියන්න talk with Chanu. හරි දෙන්න 5. මෙන්න ඔයාට කෝප්පයක්. thank you එන්න බබා එන්න. කො එන්න. කියන්න බලන්න බබාගේ නම කියන්නකෝ බලන්න. මවින්දු බබා. කී වසරද මවින්දු? 4 වසරේ. මොකද්ද මේ කියලා තියෙන්නේ? අල්මාරියට සිංහලෙන් කියන්නේ නම. අල්මාරියට සිංහලෙන් කියන නම. කියන්නකෝ බලන්න. අල්මාරිය කියලා කියන්නේ පෘතුගීසීන් ලංකාවට ගෙනාපු වචනයක්. අල්මාරි, කොකිස්, කලිසම, කෝච්චිය, කක්කුසිය, ඉස්පිරිතාලේ. කැබිනට් නෑ කැබිනට් නෙමෙයි. මොකද්ද කියන්නේ? කල්පනා කරලා කියන්නේ. අමාරුයි නේද? සද්ද දාලා කියන්න බලන්න talk with Chanu කියන්න. මෙහෙම අල්ලලා කියන්න talk with Chanu. හරි talk with Chanu. අල්මාරියට කියන්නේ අපි පිළිරඳවණය. එන්න බබා එන්න. ගෙදර ගිහිල්ලා හොඳට නාන්න ඕනේ හොඳේ.